ඉතින් මම අද කතා කරන්නේ WhatsApp වල අලුත් අප්ඩේට් එක ඇවිල්ලා තියෙන Meta AI වලින් අපිට කරන්න පුළුවන් වැඩ කැලි ටිකක් ගැන තමයි. එහෙනම් මම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න මම දාන වීඩියෝ ළඟටම ගෙන්න ගන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලා WhatsApp එකේ අප්ඩේට් එක දීලා තියාගන්න. ඊට පස්සේ ඔයා යන්න WhatsApp එකට. WhatsApp එකට ගියාම ඔයා කොහෙන් හරි ASK Meta AI කියන එකට යන්න. මෙතනින් මම යනවා Meta AI වලට. ඉස්සෙල්ලාම ගියාම මෙන්න මෙහෙම එකක් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට කරගන්න පුළුවන් ඉස්සෙල්ලාම මේකෙන් කරගන්න පුළුවන් ඔයා දාන ෆොටෝ එකක් කාටුන් කරලා ගන්න. කියන්නේ ඔයා දාන ඕනම ෆොටෝ එකක් ඒක ඒවයි කාටුන් කරලා ගන්න. මම දාලා පෙන්නන්නම් මගේ ෆොටෝ එක. ඊට මේකට ඔයා ගහන්න ඉංග්‍රීසියෙන් කාටුන් කියලා. කාටුන් කියලා දාලා ඒක යවන්න යාට. තප්පර 5ක් යනවා යාලා එන්න. මේ යාලා එවප එක. මේ තියෙන්නේ මම දාපු ෆොටෝ එක. මේ යාලා ඒක එවපු විදිය. දෙක්කනේ ගයිස්. මේවයි කාටුන් කරලා ගත්ත හැකි. ඔයාලට ඕනම් ෆොටෝ එකක් මෙහෙම හදාගත්ත හැකි. මම තව ෆොටෝ එකක් දාලා පෙන්නන්නේ. මම යන්න ඊළඟ එකට. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරගත්ත හැකි. මම මේ ෆොටෝ එකෙන් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරලා පෙන්නන්න. ඔයාලා මේකට ගහගන්න බෑග්ග්‍රවුන්ඩ් මම දාන්නම් බෑග්ග්‍රවුන්ඩ් එක කැලේක කියලා දාමුකෝ. බෑංග නැතෝ බීච් කියලා ගහමුකෝ. එන් මූදක් ගාව ඉන්නා වගේ. තප්පර 5ක් යනවා එවන්න. ඔයාලට ඕනම් ෆොටෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරගන්න හැකි. මේ තියෙන බීච් කියලා ගහපින්න මුහුද වෙරළක ඉන්නා වගේ තමයි ෆොටෝ එක දැන් එවලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මම යවුවේ මේක. එවලා තියෙන ෆොටෝ එක මෙන්න මෙහෙමයි ෆොටෝ හදාගත්ත හැකි. ඕනම ෆොටෝ එක ඔයාලට කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් දාත් හැකි. කැලේකද බීච් එකකද දියැල්ලක් ගාවද දේවාලයක් ළඟද එහෙම ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරගත්ත හැකි. ඕන විදියකට මල් වත්තක් ගහද එහෙම ඕන විදියකට මාරු කරගත්ත හැකි. මම එහෙනම් ඊළඟ එක පෙන්නන්නම් උදාහරණ නැතුව තව. ඔයාලට පුළුවන් මොකක් හරි AI ෆොටෝ එකක් හදාගන්න. දැන් ඔයාලා හිතනවා මම හදාගන්නා එලිෆන්ට්ස් ෆොටෝ කියලා. මම ඔයාලට හදලා පෙන්නන්න එලිෆන්ට්ස් ෆොටෝ. මේ තියෙන එලිෆන්ට් ෆොටෝ. මට එවපු ෆොටෝ එක. මේ වගේ ඕන සතෙක්ගේ ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. මම ඔයාලට හදලා පෙන්නන්නම්කෝ තව බල්ලෙක්ගේ. මම දාලා ඩොග් ඩාන්සින් ෆොටෝ කියලා දාන්න. ඩොග් ඩාන්සින් ෆොටෝ කියලා මම දානවා. මේ ගයිස් දැක්කනේ ඔයාලට ඕනම සතෙක්ගේ ෆොටෝ එකක් වුණත් හදාගත්ත හැකි. ඩාන්සින්ද AI වලින් හදාගත්ත හැකි. මම ඔයාලට තව හදලා පෙන්නන්න. මම යාලා ඉල්ලා පෙන්නන්නම් ෆෝන් එකක ෆොටෝ එකක්. දැක්කනේ ගයිස් යාලා ඉල්ලන අපි යාලෙන් ඉල්ලන ඕනම AI එකක් AI වගේ හදලා දෙනවා. දැක්කනේ. ඉතින් ගයිස් මගේ වීඩියෝ එක අදට ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න මොනවා හරි. එහෙනම් මම ඊළඟ වීඩියෝ එක හැම වෙලාවෙම අදට යනවා.